පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී එහෙම කොහොමද ඔබතුමාලට විපක්ෂයක් විතර අවස්ථාවක් තියෙනවද කතා කරන්න අඩුම ගානේ විවාදයක් ඉල්ලන්න අවස්ථාවක් තියෙනවද මෙයා? මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉන්න 159 දෙනාටයි විපක්ෂින් 60යි තියෙන එකම chance එක කැන්ටිමට යන එක විතරයි. මොකද අනිත් හැම එකම ආණ්ඩුවේ අවශ්‍යතාවය මත ප්‍රජාතන්ත්‍රවාදයේ කෙසේ වෙතත් කතා කිරීමයි අයිතිය කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ වමනාවට පනත් සම්මත කර ගැනීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන බවක් පේනවා. ඒ වගේම අපි දැක්ක අද දිනේදීත් විපක්ෂයේ മന്ത്രിවරු යෝජනාවක් සම්මත කරලා විවාදයක් සම්බන්ධයෙන් කාරණයක් ඉදිරිපත් කරාම ඒකට සම්පූර්ණයෙන් ආණ්ඩු පක්ෂ විරුද්ධ වෙනවා. ඇයි? ඒ විවාදයේ ඇතුලේ ආණ්ඩු පක්ෂයේ තියෙන යටි අරුමුණ එළියට එනවා. ඒ කියන්නේ මේ රටේ Tamanට හිතවත් සහ Tamanගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුද්ගලයන්ට උසස් වීම දෙන්න. ඒ පුද්ගලයන්ව තනතුරු වලට දාන්න ආණ්ඩුව ගන්නා වූ දේශපාලනික ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජය දැනගන්නවා. ඒ වගේම තමයි කොලේ වහලා ගහන්නේ. කාරක සභාවක සම්මත වෙන්නේ එක කාරණයක්. හැබැයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන තව කාරණයක්. ඉතින් ඒ තුල පැහැදිලිවම ආණ්ඩුව මේක මේ තමන්ගේ අත්නෝමතික ඒකාධිපති පාලනයකට යන උත්සාහ කරන බැති වෙනස තමයි ඒකාධිපති පාලනය ඇතුලේ 159 දෙනාත් අසරණ වෙලා ඉන්නේ. ඔබතුමා හිතනවද ගොවි ප්‍රශ්නේ විසඳෙයි කියලා? ඊ විසඳුවක් යතාව සාකච්ඡා කරා කියන කතාව හිතනවද ඔබ කියන විදිහට? ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ මඩට බැහැලා ගොයන් කරල් කාලා ගොවියෝ වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි අද සම්පූර්ණයෙන් ගොවිය අසරණ කරලා තියෙනවා. ඉතින් ආණ්ඩුව කොච්චර සාකච්ඡා කරත් පළක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට වී ගන්නේ නැත්තම්. ආණ්ඩුව කොච්චර මහන්සි වුණත් දැඟලුවත් වැඩක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට පොහොර දෙන්නේ නැත්තම්. ඒ වගේම තමයි තේ ගොවියා. ඉතින් අද ලෝක වෙළඳ පොලේ තේ මිල සම්බන්ධයෙන් කිය ආණ්ඩුව දඟලනවා. හැබැයි ඉතින් තේ ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැත්තම් තේ ගොවියට අවශ්‍ය මිල දෙන්නේ නැත්තම් ඒ තුල තේ ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එළවලු ගොවියා. අද අන්ත අසරණ වෙලා ඉන්නවා. අන්ත අසරණ වෙලා ඉන්නවා කියලා කොච්චරද කිව්වොත් අල උගුල්න කාලට ලුණු උගුල්න කාලට පිටරටින් අල ලුණු ගේන තැනට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ වගේම උග්ගොවියා. අපි පහුගිය දිනවල නගර පළාතේ ගියාම උග්ගොවියාට Tamanට ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ආණ්ඩුව හිතවත්තුන්ට සීනි ගේන්න දීලා මේ රටේ සීනි නිෂ්පාදනය කඩාකප්පල් කරනවා. ඉතින් ආණ්ඩුවේ කුෂිකරණ ප්‍රතිපත්තිය තීන්දුව වෙන්නේ ව්‍යාපාරිකයන්ගේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ සහ ආණ්ඩුවට ලැබෙන පක්ෂයට ලැබෙන සහන මත මිසක් මේ රටේ ගොවියට සහ මහජනතාවට ලැබෙන සහන මත නෙවෙයි. මේ කොහොමද මේ ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතා කරන්නේ අපි? දැන් අපි සමාජ මාධ්‍යවල දැක දැන් ගාල්ලේ කුළු ඇලේම දැන් උඩට බෝතල් එහෙම කියනවා. යාගත් ඉන්න. හරිම ක්ලීන්. හරිම ක්ලීන් වෙලා තියෙනවා. දකින්න ප්‍රායෝගිකව දකින්නවත් ඇති. මේක කොහොමද හරිතන සල්ලි වියදම් වෙනවද? හරිම ක්ලීන් කොච්චර ක්ලීන්ද කියලා කිව්වොත් ලංකාවේ ඉතිහාසයේ වැඩිම ඩෙන්ගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ. බේරෑවෙන් පටන් ගත්තේ. හැබැයි ඉතින් අපි දැක්කා වෙසක් කලාපේ වෙලාවේ බේරෑවේ තත්ත්වේ. ඒ වගේම අද ගාල්ලට ගියත් මාතරට ගියත් ලංකාවේ කොතන ගියත් අර ෆ්ලෝටින් මාකට් එකට ගියාමත් අපි දකිනවා එදා ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ සංචාරකයෝ පිරීලා හිටපු ෆ්ලෝටින් මාකට් එකට අද වෙලා තියෙන දේ. ඉතින් ආණ්ඩුව රට ක්ලීන්ව පවත්වා ගැනීම කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව අය නම් ක්ලීන් කරගෙන යන බවක් පේනවා. වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවා, කන්ටේනර් ටික ක්ලීන් කරා. හැකර් කෙනෙක් පැන්නුවා, හැකර් පැනලා වැරදි ගිණුමකට සල්ලි දාලා මුදල් අමාත්‍යාංශය ක්ලීන් කරා. බැංකුවෙන් බිලියන 13ක් වැරදි ගිණුමකට දාලා බැංකුව ක්ලීන් කරා. ඉතින් රටේ ජනතා ගොවියා ක්ලීන් කරලා තියෙනවා දැන් පිටරටින් හාල් ගෙනල්ලා. ව්‍යාපාරිකයා ක්ලීන් කරන් යනවා අසීමිත බද්දක් ගහලා. ආණ්ඩුව මේ රටේ දේශීය ආර්ථිකය සහ මේ රටේ ජනතාව ක්ලීන් කරන බවක් නම් පේනවා. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා කියලා තවත් බොරුවක් සහ මේ රටේ සුප්‍රකට ක්‍රීඩකයන්ගේ ඉඳන් ව්‍යාපාරිකයන්ව රවට්ටලා ඇස් බැඳුමක් තමයි අවසානයේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා පෙන්නලා තියෙන්නේ. සාධාරණ නැහැ නේද කියන එක මේ අර තෙල් ලොකු ගානකට අරගෙන ඒ ගානටම දෙන්න ඕන. එහෙම නැත්නම් අඩු ගානට දෙන්න නම් අඩු ගානට දෙන්න පුළුවන්. වැඩි ගානට නම් ඒ ගානටම දෙන්න ඕනේ නැති අඩු කරන්න බෑනේ. ඒක සාධාරණයි නේද? අගමැතිවරියගෙන් අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා ලෝක තෙල් මිල වැඩි වෙනකොට මුලදී ලංකාවේ ගෙනාපු තෙල් වල මිල වැඩි කරේ ඇයි? ඇයි ගෙනාපු තෙල් මිල වැඩි කරේ? එහෙනම් ඒක අඩුවට දෙන්න තිබ්බනේ. හැබැයි ලෝකේ වැඩිම ලන්සුව දීලා තෙල් අරගෙන දැන් කෙදිරි ගන්නවා. කවුද කිව්වේ බැරල් එක 286ට ගන්න කියලා? බැරල් එක 286ට ගත්තෝ එකම රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. මේ අපි නෙවෙයි කියන්නේ. ප්‍රධාන බැංකුවක විධායක අධ්‍යක්ෂකවරයෙක් ජාත්‍යන්තර මාධ්‍යට කියපු කතාවක් ආණ්ඩුවක නැහැ කිව්වා. ඔය දැන් කිව්වට වැඩි මිලට ගත්තා කියලා ඒ වෙලාවෙ කිව්වනේ වැඩි මිලට ගත්තේ නැහැ කියලා. ඔය ආණ්ඩුවම. අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරාම එක කියන්න වුණා.
හැබැයි දැන් කියනවා වැඩි මිලට ගත්තා කියලා. ඒ කියන්නේ ආණ්ඩුව තවමත් ලෝක වෙළඳ පොලේ මිලට වඩා අසීමිත මිලකට තෙල් ගන්නවා කියන එකනේ. තවමත් අද මේ වෙනකොටත් අසීමිත මිලකට තෙල් ගන්නවා කියලා. දැන් කලින් නම් කිව්වේ 150ක් ඇමතිවරයාගේ සාක්කුවට යනවා කියලා. හැබැයි දැන් කාගේ සාක්කුවටද යන්නේ? ලෝකේ වැඩිම ලන්සුව දීලා තෙල් මිල දී ගන්නකොට. එකක් මේ කාරණා පිළිබඳව දැන් ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නවා. එදා අපිට චෝදනා කරපු අය දැන් කොහොමද ක්ලීන් වෙන්නේ කියන එක පිළිබඳව ජනතාව තුල කතිකාවක් ගොඩනැගිලා තියෙන. ඉතින් එක පැත්තකින් අග්‍රාමාත්‍යවරිය ඇත්ත කියලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා අසීමිත විදිහට බොරු කියනකොට අගමැතිවරිය ඇවිල්ලා කියලා තිනවා ඕක අපි වැඩි ගන්නට ගත්තා තමයි කියලා. දැන් අර ඔයකම බිමල් රත්නායක මහත්තයාගේ ප්‍රකාශ ගැන මොකද හිතන්නේ? දැන් අර මේ පාස්කෝකාර සම්බන්ධයෙන් යම් කාරණාවලදී අත්කිරින් සම්බන්ධව කාරණාවලදී කියනවා. ඒ ප්‍රකාශවත් එක්ක මොකක් හරි ඔය එකම අපි දන්නේ ලෙඩේමද කියන එක දන්නේ නැහැ. මොකද්ද මේ කතාව? දෙහෙම කිව්වේ නැහැ කියනවනේ. අර ලැම්බෝගිනි වගේ තමයි. රත්තරන් අස්පිය වගේ තමයි. ඩොරබිලියන 18 වගේ තමයි. දැන් ලැම්බෝගිනි 18ක් ප්ලේන් එකෙන් බානවා දැක්කා කිව්වා නාමල් කොළුවා. ඒ කියපු ජනාධිපතිවරයා කිව්වේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ ඇන්සාත් ගත වෙලා තියෙන කාරණයක් එහෙම කිව්වේ නැහැ කියනවනේ. ඉතින් මේක තමයි JVP එක. ඉතින් ආය අහන්න දෙයක් නැහැ. හිට අනිද්දා කියපු ඔක්කොම එහෙම කිව්වේ නැහැ කියලා. මම දැක්ක ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා නැගෙනහිර පළාතේ මැතිවරණයේ කාලේ කියන හැම එකක්ම අපි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි එයාලගේ දේශපාලන ඉතින් ඒක තමයි යථාර්ථය. ඉතින් ඕක මිනිස්සු විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. ඉතින් ඒක ජනතාවට චෝදනා කරලා පළක් වෙන්නේ නැහැ. ඉතින් ඉදිරි කාල සීමාව තුළ ජනතාව ඒව තේරුම් අරගෙන කටයුතු කරයි. ඇත්තටම නාමල් ලම්බෝගිනි පදලම නැද්ද? මම දැන් බලන් ඉන්නවා මගේ ලැම්බෝගිනි 18 ගෙනත් දෙන්න එකක් පදින්න මම අවරව මගේ කියන්නේ. ඒ කියන්නේ පැදලම නැද්ද? පැදලා තියෙනවා. නෑනේ මාත් මේ හොයනවා තැනක් ලැම්බෝගිනියක් පදින්න. ඒ කියන්නේ කොහේදීවත් පැදලා නැද්ද? මං අහන්නේ ඇත්තටම ඔබතුමාගේ. නෑ අතරම පැදලා නෑ. ඒ කියන්නේ ලම්බෝගිනිය පැදලම නැහැ. නෑනේ මාර වැඩක් නේ. මමත් මේ ලැම්බෝගිනියක් හොයනවා පදින්න. මම මේ කියන්නේ ජනාධිපති තාත්තා ඉන්න කාලෙදිවත් ලම්බෝගිනිය පැදලම නැත්තේ කියන්නේ ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කාලේවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලේවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කාලේවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කාලේවත් එහෙම නැත්නම් දැන් මේ රටට නිදහස අරන් දීලා මේ ආණ්ඩුවෙන් පරිගැනීමට ලක් වෙන මහින්ද රාජපක්ෂේ කාලේවත් මම ලැම්බෝගිනියක් පැදලා නෑ. හැබැයි ඉතින් මං හිතන්නේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන ලැම්බෝගිනියක් ගෙනත් දුන්නොත් පදින්න පුළුවන්. ලම්බෝගිනි කාර්යය මොනවා වගේද? ඒක අහන්න අනුර ජනාධිපතිතුමාගේ තමයි.